Just like into the tomb of Lazarus, Jesus came and spoke, Lazarus, come forth. ඔබ කල්පනා කරන්න ලාසරස්ගේ සොහන වෙත ඇවිල්ලා කතා කරා වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඔබගේ හදවතට අද කතා කරනවා. Jesus speaking to your heart until it's time that you rise up. ඔබගේ හදවතට කතා කරලා කියන ඔබ නැගිටින්න. And although you are dead, you are able to rise up right now. ඔබට මේ හඬ ඇසෙන වෙලාවේදී ඔබ මනව සිටියත් ඔබට නැගිටින්නට අවස්ථාව තියෙනවා. You may be a sinner this morning. ඔබ පව්කාරයෙක්ව සිටින්නට Just පුළුවන් like අද that woman උදෑසන. who was caught in the very act of adultery. අර කාමීමිතචාරයේ යෙදිච්ච ඒ හවුවෙච්ච ස්ත්‍රිය වගේ. She deserves judgment. ඇයට විනිශ්චය නියමව සිටියා. But Jesus declares forgiveness. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් වුණා ඇයට සමාව දෙන්න. You may stand here and say, Brother Alan, I'm a sinner. I'm a terrible sinner. ඔබ මෙතන හිටගෙන කියන්නට පුළුවන් මම පව්කාරයෙක්. But if you admit that, ඔබ මේ දේ පිළිගත්තොත්, and if you confess that, ඔබ මේ දේ ප්‍රකාශ කරොත්, if you confess that to Jesus, ඔබ මේක යේසුස් ක්‍රිස්තුස් God වහන්සේ is ඉදිරියේ saying, ප්‍රකාශ කරොත්, I will declare you righteous. දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ ධර්මිෂ්ඨයෙක් And හැටියට. maybe you are demon possessed. You find some other power is ruling you this morning. ඔබව අද යක්ෂාත්මයන්ගෙන් පිරීලා තියෙනවාද? Instead of God living in your heart, Satan is living in your heart. දෙවියන් වහන්සේ ඔබගේ අතුලාන්තයේ ජීවත් වෙනව වෙනුවට අද යක්ෂයා ඔබගේ අතුලාන්තයේ ජීවත් වෙලා ඔබව පාලනය Jesus කරනවා. is able to come into your heart and cleanse you completely. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් අද ඔබගේ හදවතට ඇවිල්ලා ඔබව සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරන්න. Or maybe you are under the wrath of God. You feel that there is a curse that is following you wherever සමහර you විට go. ඔබ කල්පනා කරන්නට පුළුවන් ඔබ දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙලා තියෙනවා ඔබට ඔබ පිටිපස්සේ ඒ උදහස එනවා කියලා. But Jesus is saying, I am receiving your curse on behalf of you. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සඳහන් කරනවා මම ඒ උදහස නුඹ වෙනුවෙන් දරාගත්තා. This Christmas will be a true Christmas, a real Christmas. You can enjoy Christmas if you have Jesus in your heart. ඔබට මේ නත්තල සැබෑ ලෙස අර්ථවත් වෙන්නට නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ හදවත තුල සිටිය යුතුමයි. You can have Christmas, you can enjoy Christmas only if you have Jesus. ඔබට නත්තල අත්විඳින්නට පුළුවන් ඒ දේ විනෝද වෙන්නට පුළුවන් ඒ දේ දැන සතුටු වෙන්නට පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ හදවතේ You can ඉන්නවා. celebrate the birth of Jesus only if you know the cross. ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන වෙලාවේ ඔබට මේ කුරුසිය මතක තියාගත්තොත් ඔබට ඒකේ You සැබෑ can අර්ථයක් තියෙනවා. appreciate the crib only if you appreciate the cross. ඔබ ඒ ගව ඔරුව ගැන සතුටු වෙන්නේ ඔබ කුරුසිය ගැන සතුටු වුණොත් So පමණයි. let's stand together this morning. ඔබ අද උදෑසන නැගිටිමු. Let's stand together and look to the cross. Look to Jesus. අපි උන්වහන්සේගේ කුරුසිය වෙතත් උන්වහන්සේ වෙතත් අද දවසේ බලමු. As the singers come to the platform, I want you to just look to Jesus today. ගීතිකා කණ්ඩායම නැවත වතාවක් පැමිණෙන වෙලාවේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙත බලමු. Hallelujah. His birthday. It is His birthday. උන්වහන්සේගේ උපන්දිනයයි අපි සමරන්නේ. It's His coming to this earth. උන්වහන්සේ මේ පොළොව වෙත පැමිණිච්ච එක තමයි අපි සමරන්නේ. God becoming man. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයෙන් මේ ලෝකෙට පැමිණීම. God becoming in human flesh. දෙවියන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් මේ ලෝකෙට පැමිණීම. He came from heaven to earth to show Unvahas- me the way. උන්වහන්සේ සගහැර ලෝව වෙත ආවේ මට මඟ පෙන්වන්නයි. And He is here today this morning. උන්වහන්සේ අද මේ ස්ථානයේ I සිටිනවා. want you, when every eye is closed, every head is bowed. හැම ඇස්සක්ම වහලා හැම හිසක්ම නමාගෙන ඉන්න වෙලාවේ Please, everybody just close your eyes. හැම කෙනෙක්ම ඇස් දෙක වහගෙන තමන්ගේ හිස නමා ගන්න. Every eye, please close your eyes. හැම කෙනෙක්ම තමන්ගේ ඇස් දෙක වහගෙන හිස නමා ගන්න. Just turn your eyes to Him. ඔබගේ ඇස් ඔබගේ හදවත විවෘත කරන්න උන්වහන්සේ වෙත. Just a question. Are you born again? ඔබගෙන් එක සුළු ප්‍රශ්නයක්. ඔබ නැවත උත්පාදනය ලැබලා තියෙනවද? Are you dead towards the things of God? නැත්නම් ඔබ දෙවියන් වහන්සේගේ දේවල් වලට මැරිලාද ඉන්නේ? Do you want God to open your eyes? ඔබට ඔබගේ ඇස් විවෘත කරනවට දෙවියන් වහන්සේ ඔබගේ ඇස් විවෘත කරනවට ඔබ කැමතිද? Do you feel that you are a sinner? ඔබට තේරෙනවද ඔබ පව්කාරයෙක් කියලා? Do you feel that you need God's forgiveness? ඔබ දෙවියන් වහන්සේගේ සමාව දීම ඔබට අවශ්‍යයි කියලා ඔබට හැඟෙනවද? Do you feel that you are under the curse of God? ඔබ දෙවියන් වහන්සේගේ උදහස යටතේ ඉන්නවා කියලා ඔබට හැඟෙනවද?
you feel that you are having Satan controlling your life. ඔබට හැඟෙනවද සමහර වෙලාවට ඔබ සාතාන්ගේ බලය යටතේ ඉන්නේ? If that is so, will you just lift your hands where you are? I'm going to pray with you. ඔබට මේ දේ හැඟෙනවා නම් ඔබ අත උස්සලා පෙන්නන්න අපි ඔබ I'm වෙනුවෙන් willing to යාච්ඡා pray for you කරන්න. this morning. ඔබ අත උස්සලා පෙන්නන්න ඔබ වෙනුවෙන් අපි යාච්ඡා කරන්න Jesus is යනවා. able to. Thank you very much. Thank you very much. Hallelujah. Hallelujah. Just lift your heart before the Lord. Thank you, Lord. Yes, Hallelujah. everybody just lift your hands before Him. අපි හැම Hallelujah. කෙනෙක්ම අත ඔස්සවමු උන්වහන්සේ ඉදිරියේ. Hallelujah. Thank you, Jesus. Father, ස්තුතියි ස්වාමීනි. පියාණනි this morning I pray අපි මේ උදෑසන යාච්ඡා කරනවා. for those who lifted their hands අපි මේ අත ඔස්සපු අය වෙනුවෙන් යාච්ඡා කරනවා and ස්වාමීනි. those who prayed this simple prayer. මේ සුළු යාච්ඡාව කරපු හැම කෙනෙක් ගැන මේ යාච්ඡා Those කරනවා. who said, Lord, I'm a sinner. මම පව්කාරයෙක් කියලා I'm සඳහන් කරපු අය. desperately in need of you. මට ඔබ වහන්සේව අවශ්‍යයි කියලා කියපු අය. I'm desperately in need of you. මට ඔබ වහන්සේව අවශ්‍යයි කියලා කියපු අය. I'm desperately dead. I'm rotting here. මම ඇතුළාන්තයෙන් මලව කුණු වෙමින් සිටිනවා. I need your breath today. මට ඔබ වහන්සේගේ ජීවනයේ හුස්ම Where are